අපි කවුරුත් අහලා තියෙන කතාවක් තමයි ආදරයයි වෛරයයි අතර තියෙන්නේ හරිම සියුම් මිඩක් කියලා. ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වුණු මේ ඛේදවාචකයේ දිහා බැලුවම ඒ කියමන කොච්චර ඇත්තක්ද කියලා අපිට පේනවා. අද අපි මේ සිදුවීම පිටුපස තියෙන කතාව දිහා ටිකක් ගැඹුරින් බලමු. මම පාරට ඇවිත් යටිගිරියෙන් කෑ ගැහුවා මේ වචන ටික. මේ මුළු සිද්ධියම තියෙන දරා ගන්න බැරි වේදනාව එකම වාක්‍යයකින් කියනවා. ඒ අසරණ වෙච්ච මවකගේ කටහඬ. හොඳයි. ඉතින් මේ කෑ ගැසීමට හේතු වුණු කතාවේ මුලටම අපි යමු. ඇත්තටම මොකක්ද මේ සිද්ධිය පිටිපස්සේ තියෙන පසුබිම? ඉතින් මේකයි සිද්ධිය. මේක වෙන්නේ ගම්පොළ පන්විල තැන්න කියන පැත්තේ. 16 හැවිරිදි තරුණ දියණියක් ඝාතනයට ලක් වෙනවා. ඒක කරන්නේ අවුරුදු 28ක තරුණයෙක්. මේ සිද්ධියෙන් පස්සේ ඒ තරුණියත් තමන්ගේම ජීවිතේ නැති කරගන්නවා. හරි. එතකොට කොහොමද මේ වගේ ඛේදවාචකයක් දක්වා කතාව දිග්ගැස්සෙන්නේ? මේ සම්බන්ධය පටන් ගත්තේ කොහොමද? අපි දැන් බලමු ඒ කතාව. කතාව පටන් ගන්නෙ මෙහෙමයි. මේ 28 හැවිරිදි තරුණයා එයාගේ තාත්තත් එක්ක ප්‍රශ්නයක් දාගෙන මේ දැරියගේ ගෙවල් ළඟ ගෙදරක පදිංචියට එනවා. ඉතින් ටික කාලයක් යද්දී මේ දෙන්න අතරේ ආදර සම්බන්ධයක් පටන් ගන්නවා. හැබැයි ඊට පස්සේ එයාට රස්සාවක් හම්බ වෙලා ත්‍රිකුණාමලයට යන්න වෙනවා. ඔහොම ඉන්නකොට තමයි මේ තරුණිය එයාට කතා කරලා කියන්නේ මේ සම්බන්ධය දැන් නවත්තමු කියලා. ඔතනින් තමයි කතාවේ භයානකම පැත්ත පටන් ගන්නෙ. සම්බන්ධයෙන් නැවතුන තැනින් සකය කියන දේ ඔළුවට එනවා. අපි බලමු කොහොමද මේ පුංචි සකය මරණීය තර්ජනයක් දක්වා දුරදිග ගියේ කියලා. මෙතන තියෙන වැදගත්ම දේ තමයි එයාගේ මේ සැකයට කිසිම පදනමක් තිබිලා නැහැ. ඒක සම්පූර්ණයෙන්ම එයාගේ හිතේම වාගත්ත දෙයක්. එයා හිතර තියෙන්නේ මේ තරුණිය ඉස්කෝලේ යන වෙන ළමයෙක් එක්ක සම්බන්ධයක් පටන් අරන් කියලා. ඔන්න ඔතන තමයි හැම දෙයකම පටන් ගන්නේ. ඊට පස්සේ සිද්ධ වෙන දේවල් වෙන්නේ හරිම වේගෙන්. එයා ආපහු ගමට එනවා. එමෙත් කෙලින්ම තරුණියගේ අම්මට තර්ජනය කරනවා. මම උඹල ඔක්කොම මරනවා කියලා. හිතන්නකෝ. ඒක කියලා එදා රෑම 10ට විතර ගෙදරට පැනලා තියුණු ආයුධයකින් මේ දරුවට පහර දීලා පැනලා යනවා. ඊට පස්සේ වෙන දේ ඊටත් වඩා හදකම්පා කරවන සුළුයි. අර අම්මා දකිනවා Tamanගේ දුව ලේ විලක් මැද ඉන්නවා. එයා රෙඩි කෑල්ලක් අරගෙන ලේ නවත්තන්න හදනවා. ඒ ගමන්ම පාරට දුවලා අහල පහල මිනිස්සුන්ට කතා කරනවා. උදව් ඉල්ලලා කෑ ගහනවා. ඒ අම්මගේ සාක්ෂියට අනුව කවුරුවත්ම උදව්වට ඇරිත් නෑ. හරි. අපි දැන් සිද්ධියෙන් ටිකක් එහාට ගිහින් බලමු. මේ වගේ දෙයක් වෙන්න තියෙන මනෝවිද්‍යාත්මක පැත්ත ගැන. ඇයි කෙනෙක් මේ වගේ තැනකට එන්නේ? ඔව් මේක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. කොහොමද ආදරයක් මේ තරම් දරුණු වෛරයකට පෙරලෙන්නේ? සාමාන්‍යයෙන් ආදරය කියන්නේ බැඳීමක් එකිනෙකා ගැන හොයලා බලන එකක්නේ. ඒත් වෛරය විශේෂයෙන්ම සම්බන්ධකම් ඇතුලේ ගොඩනැගෙන්නේ සැකය මත. ඇත්තටම මේ ආදරයයි වෛරයයි අතර තියෙන්නේ හරියට කෙස් ගහක් වගේ හරිම සියුම් මිඩක්. මනෝවිද්‍යාවේදී මේකට කියන විශේෂ නමකුත් තියෙනවා ඔතලෝ සින්ඩ්‍රෝම් කියලා. සරලවම කිව්වොත් මේකෙදි වෙන්නේ කිසිම හේතුවක් නැතුව තමන්ගේ සහකරුට දරුණු විදිහට සැක කරන එක. ඒක පාලනය කරගන්න බැරි තරමටම. ඉතින් මේ සිද්ධියේදීත් අර තරුණයාගේ හැසිරීම, කිසිම පදනමක් නැති සැකය, තර්ජනය කිරීම මේ හැම දෙකෙන්ම පේන්නේත් ඔය කියන ලක්ෂණ තමයි. ඉතින් මේ වගේ දේවල් වෙන්න බලපාන හේතුව මොනවාද? එකක් තමයි අධික සැකය. ඊළඟට ප්‍රශ්න ඇති වුණාම කතා කරලා විසඳගන්නේ නැටිකම, විශේෂයෙන්ම අඩු වයසින් පටන් ගන්න සම්බන්ධකම් වලදී තමන්ගේ හැඟීම්වත් අනිත් කෙනාගේ හැඟීම්වත් හරියට තේරුම් ගන්න බැරිකම මේ හැමදේම මේ වගේ ඛේදාවාචකයකට පාර කපනවා. හොඳයි. එහෙනම් මේ මුළු කතාවෙන්ම අපිට ඉගෙන ගන්න තියෙන පාඩම මොකක්ද? මේ සිදුවීම අපිට මතක් කරන වැදගත්ම දේ තමයි මේක. කෙනෙක්ට ආදරය කරනවා කියන්නේ ඒ කෙනාගේ ජීවිතයටත් ගරු කරන එක. මේක ඇත්තටම අපි හැමෝම හිතන්න ඕන කාරණයක්. ඉතින් මේ කතාව අවසානයේ අපිට ඉතිරි වෙන්නේ මේ ප්‍රශ්නයයි. කොහොමද අපි සම්බන්ධයක් ඇතුලේ මේ වගේ ගැටුම් ඇති වෙන එක වළක්වා ගන්නෙ? සකය කියන දේ වෛරයක් වෙන්න කලින් කතා බහ කරලා තේරුම් අරගෙන ඒ ප්‍රශ්න විසඳ ගන්න අපිට බැරිද? මේ කතාව ඒ ගැන හිතන්න ලොකු ඉඩක් අපිට ඉතුරු කරනවා.